හැමෝටම සුබ දවසක්. ඔන්න ගොඩක් කාලෙකින් සමිතා මුදුන්කොට YouTube channel එකට මම වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මට පහුගිය ටිකේම එක එක වැඩ හින්දා මට වීඩියෝස් කරන්න බැරි වුණා. ගොඩක් කට්ටිය අහලා තිබ්බයි වීඩියෝස් කරන්න නැති කියලා. අද ස්පෙෂල් දෙයක් කියන්න තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. ඒ ස්පෙෂල් දේට කලින් ගොඩක් කට්ටිය මගේ වීඩියෝස් බලලා ඒ වගේම අපේ චිරන්තන සමිතා YouTube channel එක බලලා ගොඩක් කමෙන්ට්ස් දාලා තිබුණා. ගොඩක් මෙයා වටනවානේ එක දේවල්. ඉතින් බොහොම ස්තුතියි ඒ අපිට ආදරයෙන් කමෙන්ට් කරපු හැම දෙනාටම. ඉතින් ගොඩක් දේවල් අහලා තිබුණා. මේ දවස්වල මොනවද කරන්නේ කියලා අහලා තිබුණා. ඉතින් මේ දවස්වල නම් ඇත්තටම මම ගොඩාක් බිසි වෙලා ඉන්නවා මගේ පෞද්ගලික වැඩ වගේකටත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් ඒ වැඩ කටයුතු එක්කත්. ඉතින් හැමෝටම ඒ අහන ප්‍රශ්නවලට මට වෙලාවක් නැති වුණත් කමෙන්ට් කරන්න මම පුළුවන් හැම වෙලාවම ලයික් එකක් හරි දාන්න අමතක කරේ නැහැ. ගොඩක් කට්ටිය අමනාපත් වෙලා තිබුණා. මේ මගේ කමෙන්ට් එක විතරයි බලන්න නැත්තේ එහෙම කියලා. එහෙම මුකුත් මං ගැන හිතන්න එපා. මම හැමෝත් එක්කම හොඳින් ඉන්න කෙනෙක්. සැබෑ ජීවිතෙත් එහෙමයි. ටීවී එකට ගියත් මං හොඳට කතා කරනවා, හැමෝටම ආදරෙන් කතා කරනවා. ඉතින් එහෙම කෙනෙක් මම. නැත්තම් මම මවාගත්ත කෙනෙක් නෙමෙයි. මම මාව අඳුරන කට්ටිය, මාව හොඳටම ළඟින් ආශ්‍රය කරන කට්ටිය මම ගැන හොඳටම දන්නවා. ඉතින් මේ දවස්වල ඔයගේ වැඩ තමයි මට තියෙන්නේ. ඉතින් තව මොනවාද මගෙන් අහලා තිබ්බේ මට මතකත් නැහැ. මේ ලොකේෂන් එක ගැන කිව්වොත් මේ ලොකේෂන් එක තමයි අපේ ස්කීම් එක. ඉතින් අපේ ස්කීම් එකේ ලස්සන බෝල් එකක් තිබුණා. ඉතින් මම දුවලා එතෙන්න. ඉතින් එතන ඉඳන් තමයි මම මේ වීඩියෝ එක කරන්න අද ප්ලෑන් කරගෙන හිටියේ. ඒ වගේම ඉතින් ඔන්න ආවා මේ වීඩියෝ එක කරන්න. ඉතින් ගොඩක් කට්ටියට කොහොමද මේ සුදු වෙන්නේ, කොහොමද කොණ්ඩේ යන්නේ නැති වෙන්න මොනවද කරන්නේ? ඒ වගේ දේවල් තමයි ගොඩක් අයට තිබුණු ප්‍රශ්නේ. මම පහුගිය කාලේ මූණට නම් ඇත්තටම ඔය කරගෙන යන දේවල්ම තමයි ඔය එක ක්‍රීම් ගෑවා ඒ වගේ දේවල් තමයි තිබුණේ. ඉතින් ළඟදී නම් මම ක්‍රීම් එකක් ගැන ඔයගලන්ට කිව්වේ නැහැ. මොකද මම පොඩ්ඩක් මූණට නිදහසක් දීලා තිබ්බා. ඉතින් ඒ වුණත් කොණ්ඩේ ගැන නම් මම ගොඩාක් සැලකිලිමත් වුණා. මොකද මට මේ සයිඩ්ස් වලින් දෙපැත්තෙන් මට ඔයගලන් සමහර වීඩියෝස් වලත් දකින්න ඇති මේ සයිඩ්ස් වලින් කොණ්ඩේ යන්න, මෙතනින් කොණ්ඩේ යන්න ගත්තා. ඉතින් මට ඒකට නම් මාර විදිහට මම බොරි වුණා. මොකද මම හැම වෙලාවම වගේ කොහේ ගියත් මම තෙල් ගන්න නම් අමතක කරපු කෙනෙක් නෙමෙයි. සමහරු ඉන්නවා කොහේ හරි ගමනක් යන්න ගියාම තෙල් ගන්නෙම නැහනේ. ඉතින් මට ඒක මොනවාද ගමන කියලා ඒක අදාළ නැහැ. මම මොන ගමන ගියත් මට ඇත්තටම තෙල් ගන්න ඕන. මම මගේ channel එකේ මම වීඩියෝස් දෙකක් විතර මම කරලා තිනවා hair oil එකක් ගැන, hair oils ගැන. ඉතින් ඒවත් ගොඩාක්ම හොඳයි. මම කරපු හැම දෙයක්ම මම අත්හදා බලලා මම ගාලා බලලා තමයි මම ඔයගලන්ට කිව්වේ. ඉතින් ඒ hair oils උත් ගොඩක් හොඳයි. තව මම අලුතෙන්ම අත්හදා බැලුව දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මාස 3ක් මම එක දිගට මම පුදුම විදිහට වොරි වුණා. මගේ මෙහෙන් කොණ්ඩේ හැලුණා වගේ. හැලුණාද මොනවාද ගියා වගේ. හැලෙන්නේ මොනවාද? පොඩි වචන පැටලෙනවා. මේ හරියට කොණ්ඩේ ගියා, මේ හරියට කොණ්ඩේ පොඩ ගියා. මොකද මම රැට නාන හින්දා. මම රැට නාලා අර ඒ වෙලාවෙම කොණ්ඩෙත් පොඩ්ඩක් ඩ්‍රයි කරලා පීරන්න ගත්තා. ඇත්තටම නාපු ගමන් කොණ්ඩේ පීරන්න හොඳ නෑ. නාලා පොඩ්ඩක් වේලුණාට පස්සේ තමයි පොඩ්ඩක් කොණ්ඩේ යට ඉඳන් උඩට පීරගෙන එන්න ඕන. ඉතින් මම ඒ දේවල් දැනගෙන හිටියත් මම ඕක හදිස්සියට ඒව කරන්න ගත්තේ නැහැ. ඉතින් මම මාස 3ක් මාර විදිහට දුකෙන් ඉඳලා මම දැක්කා Instagram එකේ මම දැක්කා hair oil එකක් ගැන. ඒක තමයි මේ ඔයගලන්ට කියන්න යන්නේ. මොකද දන්නවද hair oil එක මම ඔයගලන්ට පෙන්නන්නම්.
මේක කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි මේක පර්යේෂණ කරලා අත්හදා බැලීම් කරලා ඇත්තටම ඒක පුදුම විදිහට කිව්වොත් මැජික් හෙයා ඔයිල් එකක් කියලා මම කියන්න කැමතියි. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලය කියන්නේත් ඕනෝට එපාවට මේ දේවල් කරන අය නෙමේනේ. ඇත්තටම කියනවා නම් ඒක ගොඩාක් පිං මේ විශ්වවිද්‍යාලයේ මේ හෙයා ඔයිල් එක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න අපිට කියලා දුන්න අයට අනිත් එක තමයි මේ හෙයා ඔයිල් එක ගැන විශේෂයෙන්ම මම කියනවා දැක්කේ ප්‍රොෆෙසර් සමීර. ඉතින් බොහොම පිං ප්‍රොෆෙසර්. ඒ වගේම මේ හෙයා ඔයිල් එක ගැන පර්යේෂණ කරපු ඒ කොළඹ විශ්වවිද්‍යාලීය සියලුම ළමුන්ට ගොඩාක් පිං. ඇත්තටම කියනවා නම් මේක මැජික් ඔයිල් එකක්. ගොඩක් අය දන්නවා මේ හෙයා ඔයිල් එක ගැන. සැටිනි. මේක තමයි සැටිනි. මේක පේන්නේ මේ අනිත් පැත්තට මම මේකේ පික්චර්ස් දාන්නම්. මේක දැන් මේ මං අල්ලගෙන ඉන්නකොට පේන්නේ නැහනේ. අනිත් පැත්තට තමයි පේන්නේ. මේ සැටිනි හෙයා ඔයිල් එක ගැන තමයි මම විශේෂයෙන්ම කියන්න අද ආවේ. ඔන්න බොක්ස් එකෙන් එළියට ගත්තට පස්සේ මෙන්න මේක තමයි හෙයා ඔයිල් එක. ඉතින් මේක ඇත්තටම කියනවා නම් මේක මැජික් හෙයා ඔයිල් එකක්. මගේ මේ හරිය කොණ්ඩේ ගිහිල්ලා තිබ්බා. මේක ගන්න පටන් අරන් මාස 2ක් වෙනවා. ඇත්තටම කියනවා නම් ඒ අතරතුර මේ ඔක්කොම කොණ්ඩේ පොඩි කොණ්ඩේ මේ හරිය ආවා. මගේ සමහර වීඩියෝස් වල තියෙනවා මෙන්න මේ හරිය වගේ කොණ්ඩේ ගොඩාක් අඩුයි. ඉතින් ඇත්තටම මේක ගෑවට පස්සේ මේ චූටි හෙයාස් ඔක්කොම ආවා. ඉතින් මේක මම ඔයගලන්ට කියනවා අරගෙන බලන්න. මේක ප්‍රතිඵලයක් නැත්තම් ගන්න එපා. මම මේක විශ්වාසයක් ඇතුව තමයි ඔයගලන්ට කියන්නේ මේක ගන්න මේ ඔයිල් එක මැජික් හෙයා ඔයිල් එකක් කියලා. ඉතින් බෙදා හරින ෆැඩ්න ආයතනය. ඉතින් මේක ෆාමසීස් වල තියෙනවා. මම හිතන්නේ ඕනම ෆාමසීස් වල තියෙනවා. ඒ හින්දා මම අත්හදා බලලා මගේ කොණ්ඩේ ආවෙ හින්දා තමයි ඔයගලන්ටත් කියන්න හිතුවේ. මේක පුදුම හෙයා ඔයිල් එකක්. හරි. මම දැන් පොඩි ගමනක් යන්න තමයි මේ ඉන්නේ. ඒ අතරතුර තමයි මට මතක් වුණේ ඔයගලන්ට මේක කියන්න ඕනේ කියලා. ගොඩක් කට්ටිය කොණ්ඩේ ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ හින්දා මගෙන් අහලා තිබුණා. ඒ හින්දා තමයි මම කියන්න හිතාගෙන හිටියේ. ඊගාව වීඩියෝ එකකින් මම ඔයගලන්ට ගේනවා තවත් විශේෂම වූ ක්‍රීම් එකක්. ඒකට ජෙල් එකක් කියන්නත් පුළුවන්, ක්‍රීම් එකක් කියන්නත් පුළුවන්. ඒක තමයි ඔය හන්දිපත් වේදනාවට, ඇඟපත් රිදෙනවා නම්, ෂෝල්ඩර් පේන්ස්, මොකක් හරි අත්වල කැක්කුම්, කකුල් ඒ ඕනම දෙයකට හොඳම ක්‍රීම් එකක්, ජෙල් එකක්. ඒකත් කොළඹ විශ්වවිද්‍යාලයෙන්ම තමයි අත්හදා බැලීම් කරලා අප අතරට දාලා තියෙන්නේ. ඉතින් ඒක ගැන ඊගව දවසේදී මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. සමිතා මුදුන්කොට YouTube channel එක subscribe කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.